යන්නකෝ. නෑ නෝනේ යන්න. සුදු නෝන නරක කෙනෙක් නෙවෙයි. නිසලි තේක අරන් ඉස්සරහට ගියේ කරුණාවතීගේ බලකිරීම නිසයි. ට්‍රේක ස්ටූල් එකේ තියලා නිසලි සුදු නැන්දා දෙස බලා තේක බොන්න මැඩම් කියලා වතුර වීදුරුවක් මිනුකගේ අතින් තිබ්බා. ඊයේ රෑටත් කාලා නෑනේ සර්. තේ ටිකක්වත් බීලා ඉන්න. නිසලි එහෙම කියනකොට සුදු නැන්ද අමුතුවට නිසලි දෙස බලනවා. යන්තමට නිසලි දැක්කා. නිසලියේ නොදැක්ක ගානට ඇතුළට යන්න ගියේ. "ඈ ළමයෝ, මොකක්ද ඔය කතා කරන විදිහ? තමන්ගේ මහත්තයාට සර් කියනවා, මට මැඩම් කියනවා. ඔය ළමයා මෙහෙ සර්වන්ටත් එහාන ඉන්නේ. කොහොම වුණත් මම ඔය ළමයාට කැමතියි. මේ වෙච්ච දේටත් කැමතියි මිනු." සුදු නැන්ද එහෙම කීවත් මිනුක නම් මුනිවත රැක්කා. ඒ ඇයි කියලා නිසලිට හිතාගන්න බැරි වුණා. නිසලි ඒ දෙන්නට කතා කරන්න දීලා ඇතුළට ගියා. කරුණාවතී උදේට කන්න ඉදියාප තම්බනවා. නිසලිද කරුණාවතී එක්ක එකතු වෙලා හොද්ද හැදුවා. "කරුණාම්මේ, මේ සර්ගේ කවුද?" නිසලි කරුණාවතීගෙන් ඇසීය. "මේ අපි මහත්තයාගේ තාත්තගේ නංගි. එයා මොනාද සර්ගෙන් ඉල්ලන්නේ? සර් ඇයි දෙන්න ඇත්තේ?" "අනේ මන් දනෝනේ, මමත් වැඩි ඕව දන්න. දූලගේ තාත්තට නම් ඔය විස්තර කියනවලු. එයා කියන විදිහට නම් සුදු නෝනා කියන්නේ ලොකු මහත්තයා ලොකු නෝනට පුදුම ආදරයකින්ලු හිටියේ. ඒ නිසා එහෙම දෙයක් කරන්නේ අර මැනේජර් මහත්තයා ওই කම්පැනි අයිති කරගන්න බොරු සාක්ෂි දෙන්න ඇති කියලා." "එතකොට මොනවද ඔය ඉල්ලන්නේ?" "ලොකු නෝනාගේ දිනපොතක්. ඒක මහත්තයාත් හොයනවා." සුදු නෝනා හිතාගෙන ඉන්නේ මහත්තයා ඒක තියාගෙන දෙන්නේ කියලා. සුදු නෝනා තවම බලන්නේ ලොකු මහත්තයා බේරගන්න විදිහක්. ඒ දිනපොත තිබ්බනම් ලොකු මහත්තයාට වාසි වෙනවලු. "මට නම් ඕවා තේරෙන්නේ නෑ නෝනේ." කරුණාවතී නිසලිත් කෑම ටික මේසෙට ඇරලා අර දෙන්නට කෑම කන්න කතා කළා. මිනුකත් සුදු නැන්දත් කෑමට වාඩි වුණා. සුදු නැන්ද නිසලි දිහා බලලා "පුතේ, ඔයත් එන්න කාලෙමු." ඔව් ඊරෑට කාලත් නෑ. අපේ අම්මා වගේ තමා. මං කෑවේ නැත්තම් මෙයත් කන්නෑ." මිනුක එහෙම කියනකොට නිසලි ලැජ්ජාවෙන් බිම් බලාගත්තා. "පුතේ මිනු, ඔයා ඔය හැසිරෙන්නේ මගේ අයියා විදිහටමයි. අක්කව ගෙදර එක්ක ඇවිල්ලත් ඔය වගේ මට හැම වෙලේම කීවේ සුදු අම්මෙක් අප්පෙක් නැති අසරණේට දුකක් නම් දෙන්න එපා කියලා. අපේ අම්මයි තාත්තයි ඔය මගුලට කැමති වුණේ නෑ. අක්කා අනාථ නිවාසෙකින් එක්කාව කෙනෙක් කියලා. හැබැයි අපේ අයියට අක්කාව පෙනුනේ රැජිනක් වගේ." සුදු නැන්ද දැස් පිස දැම්මේ කඳුළු කැට වැටෙද්දී. සුදු මූණ රතු වෙලා. මිනුකට නැන්ද ගැන දුකකුත් හිතුණා. හරි සුදු නැන්දි, අපි බලමුකෝ. මං වෙලාවක ගිහින් එයාව බලලා එන්නම්." මිනුක සුදු නැන්දව සැනසුවා. සුදු නැන්දගේ මුහුණට හිනාවක් ආවේ වසර ගණනාවක් තිස්සේ සොහොයුරාගේ ඉල්ලීමක් ඉෂ්ට කරන්නට ඇයට දැන් හැකිවනු ඇතැයි හිතුණ නිසයි. කෑම කාලා සුදු නැන්ද යන්න පිටත් වුණා. මිනුකත් නිසලිත් සුදු නැන්දට වැන්දා. සුදු නැන්ද නිසලිගේ මුහුණ ආදරෙන් සිපගත්තා. "දුවේ, මොනම හේතුවකටවත් මෙයාව අතාරින්න එපා. පුතා එක හොඳින් ඉන්න. එයාට තේරුම් කරලා දෙන්න මට මගේ අයියව නිදහස් කරගන්න උදව් කරන්න කියලා. එයා කවදාවත් අක්කාගේ ජීවිතයට හානියක් කරන්න හිතන්නේවත් නෑ." "හරි මැඩම්, මම උත්සාහ කරන්නම්." නිසලි අටහත් පහත් ලෙස කීවේය. කාර් එක ගේට් එකෙන් එළියට ගියාට පස්සේ නිසලි ගේට් එක වහලා ගේ ඇතුළට ගියා. මිනුක ලොකු කල්පනාවක. නිසලිට දුක හිතුණත් ඒ ගැන කතා කරන්න ඇයට අයිතියක් නැත.
මාස කිහිපයකට පමණ අනුසතු සමයකට බිරිඳක් වෙලා ඉන්න ඇයට පවුල ඇතුළ ඇතිවන ගැටුම් දෙස බලා හිඳීම හැර කළ යුතු කිසිවක් නැත. මිනුක දෙස මොහොතක් බලා සිටි නිසැලි කාමරයට යන්න සැරසුනේ. නිසැලි මිනුක නිසැලිට කතා කළේ කුමක්කෝ කියන්නට විය යුතුය. නිසැලි නතර වී මිනුක දෙස බැලුවේය. නිසැලි කියන්න සර්. මට දැන් ඔයාට හංගන්න දෙයක් නෑ නිසැලි. මට තේරෙන්නේ නෑ මම මොනවද කරන්න කියලා. තාත්තා පව්. සර් ඔය නැන්ද කිව්ව දේ ඇත්තද? අම්මයි තාත්තයි හොඳින් හිටපු දෙන්නෙක්ද? ඒ කිව්ව කිසි දෙයක් බොරු නෑ. හැබැයි එදා ඔය සිද්ධිය වුණ දවසේ තාත්තා එස්තෝව ගෙදර යවලා ගෙදර වැඩට හිටපු රාදාත් යවලා අම්මව තනි කරලා තියෙනවා. වික්‍රමසිංහ අංකලුත් එතනට අහම්බෙන් වෙන ගමනක් යන ගමන් තමයි ඇවිත් තියෙන්නේ. ඒ අංකල් කියන්නේ එහා යනකොට තාත්තා කොට්ටකින් අම්මගේ මූණ හිර කරගෙන හිටියා කියලා. අනේ මන්ද සර් තේරෙන්නේ නැහැ එහෙම කියනකොට. සර් හරි කියලා හිතෙනවා. හැබැයි එක දෙයක් අද සර් ඉන්න තැනට මම එන්න ඕන නිසා මගේ ජීවිතයේ ලස්සනම කාලේ මේ විදියට හැංගිලා සර්ගේ හොර ගෑණි විදිහට ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ගැහණියකගේ ජීවිතය ලබන්න පුළුවන් ඉහළම පදවිය මට ලබන්න වෙන්නෙත් හැංගිලා. ලෝකෙට හොරෙන් මම හැම කැපකිරීමක්ම කරන්නේ හොඳ රැකවරණයක් හොඳ ආර්ථිකයක් මට නැති නිසා. සර් මුකුත්ම කැප නොකර අද ඔතන ඉන්නේ ඒ තාත්තා නිසයි. ඒකට කටු කරන්න පුළුවන් නම් සර් වටිනවා. නිසෙලිගේ වදන් මිනුකගේ හදවත පසාරු කරගෙන ගියා. හිත ඈත අතීතයට ගියා. තාත්තා අම්මටයි මටයි දෙන්නටම කොච්චර ආදරෙන් හිටියද? ඇත්තටම තාත්තා අපේ අම්මට එහෙම දෙයක් කරයිද? සතෙකුටවත් හිරිහැරයක් නොකරන මගේ තාත්තා ඇත්තටම මම රැවටුණාද? මට කොතනද වැරදුනේ? නිසලි මේ සැරේ නඩු දවසට මම තාත්තට කතා කරනවා. ඒක හොඳයි සර්. මොන දේ වුණත් ඒ සර්ගේ තාත්තා ඒක අමතක කරන්න එපා. එතකොට සර් ඔය තාත්තා එක්ක සම්බන්ධයක් තිබුණයි කියන ගෑනු කෙනාව මුණ ගැහෙන්න ගියේ නැද්ද? ඒ කියන්නේ පහවදාම බෙල්ල වැල දාගෙන මැරිලාලු. මම ඒ ගැන ආයෙ හොයන්න ගියෙත් නෑ. මට නම් හිතෙන්නේ ඒ ගෑනු කෙනාගේ පැත්තෙන් ටිකක් හොයලා බැලුවොත් මොනවා හරි තොරතුරක් හොයාගන්න පුළුවන් වෙයි. සුදු නැන්ද එක කතා කරගෙන චුට්ටක් බලන්නකො සර්. ඒ අදහස හොඳයි තමා.